2025. වෙල්කම් කියලා පිළිගන්නවා සිනමා ලවර්ස් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම දෙනාව. ඉතින් අද එපිසෝඩ් නම්බර් 5 වලින් අරගෙන ඇවිල්ලා තියෙන සුපිරිම පොලිස් මූවි එකක්. මේක මගේ පෞද්ගලික ආස හොඳම බොලිවුඩ් මූවි ලිස්ට් එකට එකතු වෙච්ච ෆිල්ම් එකක්. මොකද මේක එච්චර හොඳ ත්‍රිලර් එකක් කියලා මම හිතුවේම නැහැ. නමුත් මේක නොහිතපු විදියට සුපිරිම ට්විස්ට් එකක් දුන්නා. අපි ත්‍රිලර් ෆිල්ම් එකකින් බලාපොරොත්තු වෙන කුතුහලය උපරිම තියෙන ෆිල්ම් එකක් මේක. මම මේක බැලුවේ ඇත්තටම ෂාහිද් කපූර් හින්දා. මොකද මම දන්නේ ෂාහිද් කපූර්ගේ ඇක්ටිං රේන්ජ් එක සුපිරි කියලා. ඒ හිතුවා වගේම මේ ෆිල්ම් එකේ එයාගේ ඇක්ටිං නම් නෙක්ස්ට් ලෙවල් එකටම ගිහින් තියෙනවා. හරි. අපි එහෙනම් මේකේ ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කතා කරලා බලමු. මේකේ නම දේවා. ආවේ 2025. මේක Netflix වල රිලීස් වුණේ ඒප්‍රිල් වල. මේකේ ප්‍රධාන චරිත රඟපාන්නේ පූජා සහ ෂාහිද්. මේක ඇත්තටම මලයාලම් මූවි එකක රීමේක් එකක්. ඒ කියන්නේ මලයාලම් මූවි එකේ අධ්‍යක්ෂකම තමයි ෂාහිද්ව දාලා මේක බොලිවුඩ් වලට රීමේක් කරලා තියෙන්නේ. 2013 ආපු මුම්බායි පොලිස් කියන ෆිල්ම් එකේ රීමේක් එක තමයි මේක. හරි එහෙනම් අපි මේකේ කතාව පැත්තට දැන් හැරෙමු. ACP දේව් කියන්නේ මුම්බායි පොලිස් නිලධාරියෙක්. ෆිල්ම් එක පටන් ගද්දිම පෙන්නන්නේ බයික් ඇක්සිඩන්ට් එකක් වෙලා එයාට එයාගේ මතකය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. එයාට මතක ගොඩාක් අතීතයේ වෙච්ච දේවල් විතරයි. හැබැයි බයික් ඇක්සිඩන්ට් එක වෙන්න කලින් ෆිල්ම් එකේ එයා කාට හරි කෝල් එකක් ගන්නවා පෙන්වනවා. ඒකේ කියන්නේ මම කේස් එක විසඳුවා මම මිනිමරුවව දන්නවා කියලා. ඉතින් දැන් ඇක්සිඩන්ට් එක වුණායින් පස්සේ එයාට කේස් එක මොකද්ද කියලාවත් මිනිමරුව කාවද කියලාවත් මතක නැහැ. මෙයා මේ හොයලා තියෙන්නේ මෙයාගේ හොඳම යාළුවාගේ මිනිමරුවව. දැන් ඉතින් මෙයාට ආයි මුල්ල ඉඳලම මිනිමරුවව හොයන්න වෙනවා. මොකද මෙයාට කිසි දෙයක් මතක නැති හින්දා. දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ආයි මිනිමරුවව හොයන්න වෙනවටත් වඩා ඇක්සිඩන්ට් එකට කලින් මොකද වුනේ කියලා. අනිත් එක තමයි මෙයාගේ යාළුවා කවුද? දැන් පොලිසිය අනිත් අය මෙයාට ආයෙත් උදව් කරයිද? මේකට දේශපාලනය සම්බන්ධයිද? ආයෙ ඉස්සර වගේ මැරයොත් එක ගහලා සටන් කරලා වැඩ දාන්න මෙයාට පුළුවන් වෙයිද? විශේෂයෙන්ම මේකේ මිනිමරුවව ආයෙ මෙයාට හොයාගන්න පුළුවන් වෙයිද? ඒක දැනගන්න ඉතින් ඔයාට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. ඔයාට දැන් තේරෙනවනේ මේක වෙනස්ම විදිහේ ෆිල්ම් එකක් කියලා. ඉතින් ඔයත් කැමති පොලිස්, ආමි, පොඩ්ඩක් සුපර් මූවීස් වලට එතකොට හීරෝස්ලාගේ පොඩ්ඩක් එනර්ජි තියෙන අමුතු ගතියක් තියෙන ෆිල්ම් වලට නම් ඔයාට මේක අනිවාර්යයෙන්ම බලන්න හිතේ. මොකද මේක පොලිස් ෆිල්ම් වලින් මම දැකපු ලස්සන ෆිල්ම් එකක්. මේකේ අනිත් හින්දි ෆිල්ම් වල වගේ ගොඩාක් නැටුම් සින්දු අර මේ වගේ විකාර නැහැ. සුපිරියටම ස්ටෝරි එක ගලාගෙන යනවා. එකම එක සින්දුවක් තියෙනවා. ඔයාට ඉතින් මේක බලලා අපිට කමෙන්ට් එකක් දාන්න. ඔයා අපේ එක්ක එකතු වෙලා ඉන්න අලුත් කෙනෙක් නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔයාට ෆිල්ම් එකක් හොයාගන්න කාලය නාස්ති කරගන්න ඕනේ. මේ channel එකේ ඔයාට සුපිරිම මූවිස් ගැන විතරයි කියන්නේ. ඔයාට වීඩියෝ එක බලලා ලින්ක් එකක් දීලා තියෙනවා. ඒකෙන් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙන සිංහල සබ්ටයිටල් එක්කම ටග් ගාලා බලන්න පුළුවන්. ආයෙත් සුපිරිම මූවි රෙකමෙන්ඩේෂන් එකකින් හම්බෙමු. එතකන් ගිහින් එන්න.